ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා හිතවතුනි. ඔබ කවදා හරි හිතලා තියනවද මේ ලෝකයේ ඉස්සරහට මොන වගේ තැනක් වේද කියලා? අපිට හැමදාම අහන්න ලැබෙන යුද්ධ, රෝග, වසංගත, භූමිකම්පා මේවා නිකම් සිදුවීම් විතරක්ද? එහෙමත් නැත්නම් මේවා ඉදිරියට එන ලෝක විනාශයක පෙර නිමිතිද? හිතවතුනි, අද අපි කතා කරන්න යන්නේ මීට අවුරුදු දහස් ගණනකට කලින් ලියවුණු ලෝකයේ පැරණිතම සහ පූජනීයත්වයට පත් වුණු පොතක් වන බයිබලයේ අන්තිම කාලය නොහොත් ලෝක අවසානය ගැන සඳහන් වෙලා තියෙන පුදුම අනාගත වැකි ගැන. බයිබලයේ ශුද්ධ වූ මතෙව්, ලූක් සහ එළිදරව්ව වැනි පොත්වල අනාගතයේදී ලෝකෙට සිදුවන දේවල් ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. අද වීඩියෝෙන් අපි බලමු බයිබලයේ කියවෙන මේ ප්‍රධාන අනාගත වැකි මොනවද සහ අද ලෝකයේ සිදුවන දේවල් එක්ක ඒවා කොහොමද සංසන්දනය කරන්න ගැලපෙන්නේ කියලා. ඉතින් මම ආරාධනා කරනවා අපේ සිලෝන් ඇකඩමියා channel එක subscribe කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා. හිතවතුනි, යේසුස් වහන්සේගෙන් උන්වහන්සේගේ ශ්‍රාවකයන් මෙහෙම ඇහුවා. ලෝක අවසානයේදී සහ උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී සිදුවන ලකුණු මොනවද කියලා. ඊට පිළිතුරු දෙමින් උන්වහන්සේ මුලින්ම ප්‍රකාශ කළේ මෙන්න මේ දේවල්. නුඹලා යුද්ධ ගැනද, යුද්ධ පිළිබඳ ආරංචිද අසනු ඇත. මන්ද ජාතියක් ජාතියකට විරුද්ධවද, රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැගී සිටිනු ඇත. අද අපි පුවත්පත්, රූපවාහිනිය බලද්දී දකින්නේ මොකක්ද? ලෝකයේ බලවත් රටවල් අතර පවතින නොසන්සුන්කම, න්‍යෂ්ටික යුද්ධ පිළිබඳ බිය සහ විවිධ ජාතීන් අතර ඇතිවන ගැටුම්. ඉතින් බයිබලය කියන්නේ අන්තිම කාලයේදී ලෝකයේ පුරාම මෙවැනි අස්ථාවරභාවයක් සහ බියක් රජයන කාලයක් ඇති වෙනවා කියලා. හැබැයි බයිබලය පැහැදිලිවම කියනවා මේවා දුක්වල පටන් ගැනීම මිස අවසානය නොවන බව. එහි සඳහන් වන දෙවන කාරණය තමයි ස්වභාවික පරිසරයේ සහ සෞඛ්‍යයේ සිදුවන විශාල කඩාවැටීම්. මෙහෙම කියනවා. තැනින් තැන මහත් භූමිකම්පාද, සාගත, වසංගතද වන්නේය. අද ලෝකයේ දෙස බලන්න. මෑත කාලයේ ලෝකේ පුරා සිදුවුණු භූමිකම්පාවල සංඛ්‍යාව සහ ඒවායේ දැඩි බව කැපී පෙනෙන ලෙස වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කාලගුණික වෙනස් වීම නිසා ඇතිවන උණුසුම් රැලි, ගම් වතුර සහ නියඟ හේතුවෙන් ආහාර හිඟකම හෙවත් සාගත ඇතිවීමේ අවදානමක් මතුවලා තියෙනවා. වෙන කවදටත් වඩා සබාදහම දරුණු වෙලා තියෙනවා. ඊටත් වඩා අපි හැමෝම මුහුණ දුන් COVID-19 වැනි වසංගත සහ අලුතින් මතුවන විවිධ ලෙඩ රෝග බයිබලයේ සඳහන් වන වසංගත පිළිබඳ අනාවැකිය සිහිපත් කරනවා. මේ සියල්ලෙන් පෙන්눔 කරන්නේ පොළොව සහ පරිසරය පවා අවසාන කාලයේදී ලෝක අන්තිමේදී මහත් පීඩාවකට පත්වන බවයි. තුන්වෙනි සහ ඊටම වැදගත් සලකුණ වන්නේ මිනිසුන්ගේ සිත්වල සිදුවන වෙනසයි. පාවුල් තුමා ශුද්ධ වූ බයිබලයේ 2 තිමොති 3 පරිච්ඡේදයේ අන්තිම දවස්වල මිනිසුන්ගේ හැසිරීම ගැන මෙසේ සඳහන් කරනවා. අන්තිම දවස්වලදී අමාරු කාලවල් එන්නේය. මන්දයත් මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන්නෝද, මුදලට ප්‍රේම කරන්නෝද, උඩඟු අයද, කීකරු අයද, ආදරයක් නැති අයද වන්නේය. බයිබලය කියන්නේ අන්තිම කාලයේදී අධර්මිෂ්ඨකම වැඩිවීම නිසා බොහෝ දෙනාගේ ආදර සහ කරුණාව සිඳී යන බවයි. අද සමාජයේ අපි දකින්නේ ආත්මාර්ථකාමීත්වය, පෞල් සම්බන්ධතා බිඳ වැටීම, මුදලට පමණක් මුල් තැන දීම සහ අන් අය කෙරෙහි ඇති ගෞරවය සහ සෙනෙහස නැති වී යාමයි. හිතවතුනි, තාක්ෂණය දියුණුනත් මිනිසුන්ගේ ආත්මික සහ සදාචාරාත්මක පැත්ත පිරිහෙන බව බයිබලයේ අවුරුදු 2000කට කලින් පවසා තියෙනවා. හතරවෙනි කාරණය තමයි තොරතුරු වැඩිවීම. නැත්නම් දැනුම වැඩිවීම සහ මුළු ලෝකයටම සුභාරංචි පැතිර යාම. දානියෙල් කියන පොතේ මෙහෙම සඳහන් වෙනවා. අන්තිම කාලයේදී බොහෝ දෙනෙක් එහා මෙහා දුවනු ඇත. දැනුමද වැඩි වෙන්නේය. අද අපි ජීවත් වෙන්නේ දැනුම සහ තාක්ෂණය උපරිමයෙන්ම දියුණු වුණු යුගයකයි. තප්පර ගණනක් ඇතුළත ලෝකයේ අනික් පැත්තට තොරතුරු යවන්න අන්තර්ජාලය සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. එපමණක් නොව ශුද්ධ වූ මැතිව් 24:14 මෙහෙම සඳහන් වෙනවා. සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස රාජ්‍යයේ මේ සුභාරංචිය මුළු ලෝකෙහිම ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අවසානයේ පැමිණෙන්නේය. අද අන්තර්ජාලය, චන්ද්‍රිකා තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හරහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නව පණිවිඩය ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම ඇති ජාතීන්ට ලබා ගැනීමට මඟ සැලසී තියෙනවා. මෙයත් ලෝක අවසානයට පෙර සිදුවන ප්‍රධාන ලකුණක් විදිහට හඳුන්වලා තියෙනවා. මේ ඔක්කොම අනාවැකිය යහද්දී කෙනෙකුට බියක් ඇති වෙන්න පුළුවන්. නමුත් බයිබලයට අනුව මේ දේවල් කියන්නේ අපව බය කරන්න නෙවෙයි. අපව සූදානම් කරන්න කියලා තමයි බයිබලයේ සඳහන් වෙන්නේ. මෙහි අවසාන පොත වන එළිදරව් නැත්නම් රෙවලේෂන් කියන පොතේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ සියලු පීඩාවලින් පසු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවන බවයි. උන්වහන්සේ පැමිණ ලෝකයේ ඇති සියලුම දුක, වේදනාව, මරණය සහ පාපය නැති කර අලුත් අහසක් සහ පොළවක් නිර්මාණය කරන බව බයිබලයේ පොරොන්දු වෙනවා. නැවතත් හිත්වල ශෝකය, අසනීප හෝ මරණයක් ඇතිවන්නේ නැති බව සඳහන් වෙනවා. එබැවින් බයිබලයට අනුව අන්තිම කාලය කියන්නේ විනාශයක් නොව නැවත අලුත් ආරම්භයක්. යහපත් සහ සාමකාමී සමෘද්ධිමත් නව යුගයක් ආරම්භ වන බව බයිබලය කියනවා. බයිබලය ඒ සඳහා පොරොන්දු වෙනවා. මෙහි සඳහන් වන අනාගත වැකි සහ අද ලෝකයේ සිදුවන දේවල් දෙස බලද්දී ඔබට හිතෙන්නේ මොකක්ද? අපි ඇත්තටම අන්තිම කාලයේද ජීවත් වෙන්නේ? මේ කියපු කාරණා ලෝකයේ ඇති වෙලා තියෙනවද? යුද්ධ ඇති වෙලා තියෙනවද? වසංගත ඇති වෙලා තියෙනවද? මිනිසුන් සදාචාරාත්මකව පිරිහිලා තියෙනවද? ඉතින් මේවා ඇත්ත නම් ඔබ මේ ගැන හිතන්නේ මොකද්ද? ඉතින් මම ආරාධනා කරනවා ඔබට පල්ලෙහාන් කමෙන්ට් කරන්න කියලා.
ඒ වගේම අපේ සිලෝන් ඇකඩමියා channel එක subscribe කරන්න. ඉතින් නැවතත් මෙවැනි විද්‍යාව ඒ වගේම දර්ශනය ගැන කතා කරන වීඩියෝ වැඩසටහනකින් හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.